හායි යාළුවනේ කොහොමද ඔයාලට? අපි අදත් මේ චූටි රවුමක් ගියා. ඒ තමයි කළුතර ටවුන් එකේ තියෙන පල්ලිය. දේවමෑණියන්ගේ පල්ලියට. ඔය අපේ චුචි පුතා පඩිපෙළ නැගගෙන යනවා. අපි මේ පල්ලියට අපේ අයියා නම් ගිහිල්ලා තියෙනවා කලින් මම යන්නේ පළවෙනි වතාවට කළුතර හිටියට මට යන්න කියලා හිටියට යන්න බැරි වුණා. කළුතර ටවුන් එකම මේ පල්ලියේ උඩට නැග්ගන් පස්සේ මාරු ලස්සනට පේනවා යාළුවනේ. පල්ලියේ කවුරුත් හිටියේ නෑ. මේක තමයි දේවමෑණියන්ගේ පල්ලියේ ඉස්සරහම තියෙන ගල් ගුහාව කියලා කියන්නේ මේකට තමයි. හරිම ලස්සනයි පල්ලිය නම්. ඔයාලත් කළුතර අවට නම් ඉන්නේ ගිහිල්ලා නැත්තම් මේ පල්ලියට යන්න අනිවාර්යෙන්ම. හරිම ලස්සනයි මේ පල්ලිය. මේ පල්ලියේ තියෙන ලස්සන ගිහිල්ලම් බලන්න ඕනේ යාළුවනේ. මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. ෆෝන් එකට වැඩිය තමන්ගේ ඇස් දෙකෙන් බලනකොට තමයි ඒක ලස්සන පේන්නේ. ඔය ආශිර්වාද කරපු වතුර පැන් ඒවා බොන්න බිව්වම ගෙදර වටේට ගෙවල් වල ආශිර්වාද කරන්න එහෙම භාවිතා කරනවා. අපි පල්ලිය වැන්ද දැන් ඉතින් අපි ගල් ගුහාවට යන්නේ. ගල් ගුහාව කිව්වට ඒක එහෙම ගුහාවක් ඇතුළට යන්නේ නැහැ. ඒක නිකන් ඒ විදිය ආකෘතියක් වගේ හරි ගසලා තියෙන්නේ. හරිම ලස්සනයි. දේවමෑණියන්ගේ සුරවමක් තියෙන ඇතුලේ. අපි දේවමෑණියන්ගෙන් උත් ආශිර්වාද අරගෙන පල්ලිය වැඳලා කරලා පිටත් වුණා. ජේසුස් පිටයි යාළුවනේ. ඔයාලා හැමෝටම